ආයුබෝවන් සුබ දවසක් කියලා අපේ Life UK YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් කොහොමද ඔයාලට? හැමෝම හොඳින් ඇති කියලා හිතෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් එන්නේ අපේ පුතා එයාගේ ඉස්කෝලේදී හදපු කෑම වර්ග ටිකක්. ඉතින් ඔයාලා හිතනවා ඇති කොහොමද මේවා වීඩියෝ කරේ කියලා. මෙහි ඉස්කෝලේ යනකොට ළමයිට ෆෝන් එක අරන් යන්න පුළුවන්. ප්‍රයිමරි ස්කූල් වල නම් ක්ලාස් ටීචර් එක දෙනවා උදේම. ඊට පස්සේ ඉස්කෝලේ ඇරෙනකොට ආපහු ක්ලාස් ටීචර්ගෙන් ෆෝන් එක ඉල්ල ගන්න පුළුවන්. හැබැයි සෙකන්ඩරි ස්කූල් වල නම් ෆෝන් එක ඕෆ් කරලා ළමයි ළඟම තියා ගන්නවා. මේ වගේ විශේෂ වෙලාවට වීඩියෝ ගන්න එහෙම නැත්නම් ෆොටෝස් ගන්න පුළුවන් ළමයිට. ඉතින් මේ දවස් ගානක එයා හදපු කෑම තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ingredients ඉස්කෝල එකෙන්ම දෙන හින්දා අපිට කඩවල් ගානේ ඒවා හොයා යන්න ඕනේ නැහැ. ඒක ඉතින් අපිට හරි ලේසියි. මේ හෝම් සයන්ස් කියලා නෙමෙයි සබ්ජෙක්ට් එක තියෙන්නේ ආර්ට් ඇන්ඩ් ඩිසයින් කියලා. ළමයි ලොකු පන්ති වලට යනකොට හොටෙල් ෆීල්ඩ් වල ජොබ් වලට කැමති අයට ඒ සබ්ජෙක්ට් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ පුංචි පන්ති වලදී අත්දැකීම් ගත්තාම ළමයිට ආසයි හිතෙනවනේ. බලමු අපි හදපු කෑම මොනවද කියලා. පළවෙනි දවසේ හොට් චොක්ලට් ඩ්‍රින්ක් එකක් හදලා තිබුණේ. එදා යා ෆෝන් එක ගෙනිච්චි නැති හින්දා ෆොටෝස් ගන්න විදියක් තිබ්බේ නැහැ. ඊළඟ දවසේ ඉඳන් හදපු කෑම ටික තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉස්සෙල්ලම තියෙන්නේ යා හදපු බර්ගර් එක. බන් එකට චීස්, සෝස් වගේ දේවල් දාලා තමයි මේක හදලා තිබ්බේ. මේ තියෙන්නේ ඔරියෝ බිස්කට් දාලා හදපු චීස් කේක් එකක්. ඒක හරිම රසයි. ඊළඟට තියෙන්නේ පීසා බන් එකක්. ඒකත් එයාලා හදපු එකක්. මේකට පෙප්පරාමි තමයි දාලා තිබ්බේ. මේ තියෙන්නේ පුඩින් එකක්. ඒකට උඩින් ක්‍රීම් එක දැම්මට ඇතුලේ ඒ කියන්නේ යටේ තියෙනවා ඇපල්, පීච් වගේ ෆෘට් දාලා තමයි හදලා තිබ්බේ. ඒක නම් හරිම රසයි. ඊළඟට මේ තියෙන්නේ ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකක්. හැෂ් බ්‍රවුන්ස්, බේක් බීන්ස්, සෝසේජ්, බේකන් ඔක්කොම මේකේ තියෙනවා. ඉතින් බලන්න කොච්චර පෝෂණයක් ලැබෙනවද කියලා මේ වගේ බ්‍රෙක්ෆාස්ට් එකක් ගත්තාම ළමයිට නෙමෙයි වැඩිහිටියොත් ඒව තමයි මේ උදේ ආහාරයට ගන්නේ. ඊළඟ දවසේ තියෙන්නේ පැස්ටා හදලා තිබ්බා. මේකට ස්ප්‍රිං අනියන්ස්, හැම්, චිකන්, ටූනා, සෝස් ඒ හැමදේම දාලා රස කරලා තිබ්බා. ඊළඟට තියෙන ඕන චොක්ලට් චිප්ස් දාලා හදපු කුකී එකක්. ඒකත් හරිම රසයි. ඒකේ දුඹුරු පාටට ඔය චුටි තියෙන්නේ කෑලි තියෙන්නේ ඒ චොක්ලට් චිප්ස්. ඊළඟට තියෙන්නේ චිප්ස් දාලා හදපු nachos. ඒකටත් එයාලා දාලා තිබ්බා චීස්, සෝස්. මෙහි ඉතින් හැම කෑමකටම ඒව දානවනේ. ඉතින් ඒකත් රස කෑම එකක් වුණා එදා. ඊළඟට තියෙන්නේ රැපින් එකක්. රැපින් එකකට ටොමැටෝ සෝස්, ඊළඟට ටොමැටෝ පීසස් දාලා තිබ්බ කෑලි කප්පලා ඒගොල්ලෝ ඊළඟට අනියන්ස් ඊට අමතරව චිකන්. ඒ කියන්නේ ළමයි කැමති විදිහට චිකන්, බීෆ් ඒවා කැමති එකක් තෝරලා දාගන්න පුළුවන් මෙයාලට. මෙයා ඉතින් බීෆ් කන්න කැමති නෑ. ඒකින්ද චිකන් දාලා තමයි හැමදාම හැම එකක්ම හදන්නේ. ඊළඟට තියෙන්නේ ජින්ජර් බිස්කට් එකක්. ඒකට ජින්ජර් පේස්ට් එහෙම දාලා තමයි හදලා තිබෙන්නේ. ඉතින් බලන්නකෝ ලංකාවේ අපි කඩෙන් ගෙන ජින්ජර් බිස්කට් එකක් මේ වගේ නේ. ඒක අර පොඩි පැල්ලම් ඉරිතලල වගේ තියෙනවනේ. ඉතින් ඒ විදිහටම ඒ බිස්කට් එක තිබ්බා. ජින්ජර් රස හොඳටම තිබ්බා ඒකේ. ඉතින් ඔයාලට ඊළඟට මේ පේන්නේ
මෙහි ඉස්කෝලවල ළමයි හොඳට වැඩ කරපුවාම ඒ කියන්නේ හෝම්වර්ක් ඩිසිප්ලින් ඊළඟට එක එක සබ්ජෙක්ට් වල කරන වැඩ ඊළඟට ඒගොල්ලෝ කරන වොලන්ටියර් වර්ක්ස් ඒ ඔක්කොම බලලා ඒගොල්ලන්ට ෂයින් පොයින්ට්ස් දෙනවා. ඉතින් ෂයින් පොයින්ට්ස් වැඩිම තියෙන ළමයිට ටෝකන් එකක් දෙනවා ස්කූල් මීල් එක ගන්න. ඉතින් අපේ දෙන්නටම හම්බ වෙනවා. ඒ දෙන්න හොඳට වැඩ කරන ඉඳ ඉස්කෝලේ. ඉතින් ඒකත් මට පෙන්වන්න හිතුණා. මොකද ළමයි මොටිවේට් කරන්න ඒ වගේ වැඩ කරන්නේ. ඉතින් මේ පුතාට හම්බෙච්ච ටෝකන් එක. ඉතින් thank you මේ වීඩියෝ ගැන අරපුවට දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක තවත් අලුත් වීඩියෝ එකක් ඊළඟ දවසෙත් අරගෙන එනවා.